මේ වෙලාවේ මගේ ප්‍රණාමය පුද කරනවා විශේෂඥ වෛද්‍යවරුන්ට. ඔවුන් ශල්‍යාගාරවල සියලු සැලසුම් කරන ශල්‍ය කර්ම ඒ අයුරින්ම ඔවුන්ගේ යටතේ ඉන්න වෛද්‍යවරු යොදාගෙන ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු යොදාගෙන ඉෂ්ට කරා. ඒ වගේමයි ඇතැම් විශේෂඥ වෛද්‍යවරු මම දැක්කා තනියම සායන ඇතුළට වෙලා රෝගීන් පරීක්ෂා කරනවා. ඒ හිපොක්‍රටික් ප්‍රතිඥාවට අනුගත වෙච්ච මානුෂීය ගුණාංග තියෙන ගුණගරුක වෛද්‍යවරු. ඒ අතර මේ ප්‍රතිඥාවට පයින් ගහපු වෛද්‍යරු කොටසක් මේ වැඩ වර්ජනයට සහභාගී වුණා. ඔවුන්ට හේතුව විදිහට සඳහන් කරපු කාරණා අතර තියෙන්නේ වෛද්‍යවරු දෙදෙනෙක්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාවට නැගීම. අපේ රෝහලට මේ දවස්වල විටින් විට විවිධ වූ රෝහල් වලින් මුදාහරින එමෙත රිලීස් කරන වෛද්‍යවරු සේවයට පැමිණෙනවා. ඒ අනුව මේ මාස ඇතුළත අපේ කාඩ් එක එහෙම නැත්නම් අනුමත වෛද්‍යවරු සංඛ්‍යාව ඉක්මවා ගිය වෛද්‍යවරු ප්‍රමාණයක් ජාතික අක්ෂි රෝහල තුල සේවය කරනවා. ඒ තමයි 125ක්. අපිට මෙහි වැටුප් ගෙවන්න පුළුවන් වෙන්නේ 121කට විතරයි. මම 25ක් තියාගෙන හිටියොත් ලබන මාසයේදී 4 දෙනෙක්ට වැටුප් ගෙවන්න මට නොහැකි වෙනවා. සාමාන්‍යයෙන් එක්කෙනෙක්ගේ වැටුප දල වැටුප ලක්ෂ 3 ඉක්මවන අවස්ථා තියෙනවා. නීතිගරුක පරිපාලකෙක් විදිහට මට සිද්ධ වෙනවා කාඩ් එක නිවැරදිව පවත්වාගෙන යන්න. සංගමයක එක නිලධාරියෙක් මාධ්‍යයට පෙන්නලා මෙන්න මේ ලේඛනය ඇහුවා. මේ උඩ කට්ටිය ඉද්දී මේ මැද කට්ටිය යවන්නේ මොන චේතනාවෙන්ද කියලා. ඒක තමයි මහත්තයෝ මේ චක්‍රලේඛ අනුව ගත්ත නිවැරදි තීරණය. මේ උඩ ඉන්න කට්ටිය අවුරුදු 3 දෙනෙක් අවුරුදු 60 සීමාවේ ඉන්න කට්ටිය මේ චක්‍රලේඛවල තියෙනවා අවුරුදු 60 සීමාව කියන තව අවුරුදු 3කින් විශ්‍රාම ගන්නවා. ඒ හින්දා මානුෂීව සලකලා ඒ පුද්ගලයන්ට ඒක ආයතනයේ මේ ඉන්න දෙන්න කියලා. මේක ඕනෑම රජයේ ආයතනයක ක්‍රමය එහෙම තමයි. ඒ නිසා මට අතාරින්නවා 3 දෙනෙක්. ඊළඟට යුනිට්ස් කොලැප්ස් නොවෙන්න අනිත් කට්ටියගෙන් අහන්න ඕනි කන්සල්ටන්ට්ලගෙන් අහලා කන්සල්ටන්ට්ල එකඟ වෙච්ච දෙන්න ඉන්නේ එක්කෙනෙක් 12 එක්කෙනෙක් 55. හැබැයි මේ චක්‍රලේඛ වලට මේ ගත්ත තීරණය හරි. ඒ නිසා මේක මේ අනවශ්‍ය බලය පාවිච්චි කිරීමක් නෙවෙයි. ඉතාමත් නිවැරදිව නූලට රූලට මේ තීරණය අරගෙන තියෙනවා. මේ ට්‍රාන්ස්ෆර්ස් දෙක නීති අනුකූලව ක්‍රියාත්මක කරලා තියෙද්දී ඒ තරම් මිනිස්සු පීඩාවට පත් වෙන වර්ජනයක් කරපු එක සාධාරණයිද? මේ හිපොක්‍රටික් ඕත් එකේ හැටියට ඒක සාධාරණයිද? මේක මට තේරෙන විදිහට නම් මගේ පරිපාලන දැනුම සහ අත්දැකීම් වල හැටියට කිසිදු පරිපාලන ගැටලුවක් නැහැ. බොහෝ වෛද්‍යවරුන් 100%ක් විශේෂඥ වෛද්‍යවරු මේ රෝහලේ රෝගී සත්කාර සේවා අඛණ්ඩව තාමත් හොඳින් කරගෙන යන්න සූදානම්. හැබැයි අතලොස්සක් එක්කෙනෙක් දෙන්නෙක්ගේ තක්කඩිකන් හින්දා රෝහල නිරන්තරයෙන් කැළඹිච්ච ස්වභාවයක් තියෙන්නේ. දැන් රෝහල තුල සියලු කාර්ය මණ්ඩලේ ගැටලු ඇති කරන පිරිස එක්කෙනයි දෙන්නයි. හැබැයි ඒගොල්ලොත් මේ කරන ක්‍රියාව මේ රෝහලේ සියලු දෙනා අනුමත කරන ඒවා නෙවෙයි. යම් වෘත්තීය සමිති බලය පෙන්නලා රෝහල අකර්මණ්‍ය කිරීමේ කටයුතු තමයි සිද්ධ කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා වෛද්‍ය මෙහි ප්‍රධානීය විදිහට මම රෝගීන් අපහසුවට පත් කළ රෝගීන් බිල්ලට දීලා කරන මේ ක්‍රියාව අනුමත කරන්නේ. බිල්ලට දෙන්නේ මොකවත් කරගන්න බැරි අහිංසක අසරණ දුප්පත් මිනිස්සු ටික. ඒ මිනිස්සු කන බොන දෙයට ගෙවන බදු වලින් තමයි මේ අපි හැම දිනකටම පඩි ගෙවන්නේ. ඒක කොච්චර පහත් නින්දිත ක්‍රියාවක්ද? ඒ නිසා මේ අසාධාරණ වර්ජන රෝගීන් බිල්ලට දීලා කරන ඒවා කිසිසේත් වෛද්‍ය පරිපාලකයෙක් විදියට මට අනුමත කරන්න බැහැ.